එහි පස්සිකෝ එන්න ධර්මය දකින්න බඹ සුර නරන් සනහාලෝ දයාවෙනි ආලෝකයක් ගන අඳුරට උදාඋනි දෙවියන් පවා ආයුගලත් ඕවාමිනි පායුග වඳින් නිමි සම්බුදු රජානිනි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝති වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි හැම දිනාටම උදා වූ දවස වාසනාවන්ත පින්වන්ත දවසක්ම වේවා කියලා අද දවසේදී ප්‍රාර්ථනාවන් ගෙනෙනවා. ඔබත් මාත් අද දවසේදී සුපුරුදු පරිදි මුණ ගැසෙන්නේ ස්වර්ණවාහිනිය මගින් ගෙන එන එහි පස්සිකෝ සඳහම් වැඩසටහන තුලින් දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නයි. ඉතින් අද දවසේදීත් සඳහම් කරුණු ටිකක් ශ්‍රවණය කරලා මේ උදා ඕ හිමිදිරි උදෑසන දවස වාසනාවන්ත කරගන්න ඔබට හැකියාව උදා වුණා. මුළු දවසම සුවපත් කරගෙන නිදුක් නිරෝගීමත් දවසක් බවට පත් කරගෙන මුළු මහත් සංසාර භව ගමනම සුවපත් කරගන්න ඒ තුලින් ඔබට වාසනාව උදා වෙනවා. ඉතින් කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරීම ප්‍රායෝගිකයි. කාන්තිමත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට පින්නතුනි එකතු කරගත්තාම ඒ ජීවිතයට ධර්මයේ එකතු කරගෙන ඉන්න කෙනාට හරිම සැහැල්ලුවෙන් ජීවිත ගත කරන්න පුළුවන්. හරිම සැනසීමක්. බොහොම සුවපත් මනසින් මුළු දවසම පමණක් නෙවෙයි මුළු ජීවිතයම වැඩදායි එකක් බවට පත් කරගන්න හැකියාව උදා වෙනවා. එහෙම නැත්නම් එහෙම ධර්මයේ නැති කෙනාගේ ජීවිත ගත්තාම පින්නතුනි අපිලිවලට ගත වෙන කිසිම සැනසීමක් නැහැ. මෙලව ජීවිතේ වුණත් භෞතික දියුණුවකුත් නැහැ, ආධ්‍යාත්මික දියුණුවකුත් නැහැ. ඉතින් පින්නතුනි ඒ තුලින්ම මුළු සසර ගමනම අභාග්‍ය සම්පන්න වෙනවා. ඒ නිසා ඔබ ධර්මයේ තුල ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනි කරනවා. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක අවස්ථාවක පින්නතුනි දේශනා කළා. බලන ධම්ම පදේ කාලි යක්ෂණිය මුල් කරගෙන දේශනා කළ ගාථාවක් කිව්වේ. ඒ ගාථාව යමක වගේ පින්නතුනි සඳහන් වෙන්නේ. මම ගාථාව නැවත කියන්නම්. නහි වේරේන වේරාණි සම්මං තීද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තන. ඒක සරල තේරුම තමයි බලන්න. නහි වේරේන වේරාණි
වෛරයෙන් වෛරය කවමදාකවත් සංසිඳෙන්නේ නැහැ. ඒක ඇත්තටම සනාතන ධර්මතාවයක් වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා. හැමදාම සදාතනික වශයෙන් මේ ලෝකයේ පවතින ධර්මතාවයක් ඒක. ඒක යම් ආකාරයකට මෙහෙම කිව්වොත් වෛර කරන කෙනාට අවෛරයක් ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒ වෛර කරන කෙනාට අපි අවෛරී සම්පන්නව කටයුතු කිරීමෙන් ඒ වෛරය සංසිඳී යනවා. ඒක තමයි මේ ලෝකයේ පවතින ධර්මතාවයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කිසිම අවස්ථාවක වෛර කරන කෙනෙක් ඔබට ඉන්නවා නම් ඒ වෛර කරන කෙනාට පිනතුනි වෛර කරන්න යන්න එපා. ක්‍රෝධ කරන කෙනාට ක්‍රෝධ කරන්න යන්න එපා. දැන් යම් කිසි විදියට වෛර කරන කෙනාට වෛර කරන්න යනවා නම් ඒක කොයි විදිහේද? යම් විදියට බලන්න අසුචි තැවරුණු තැනක් තියෙනවා. ඒ අසුචි තැවරුණු තැන අපි අසුචි වලින්ම සෝදනවා නම් මොකද වෙන්නේ? තවත් ඒක දුර්ගන්ධ භාවයටපත් වෙනවා. කිසිම විදිහක ඒ තුල පාරිශුද්ධත්වයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් අසුචි තැවරිච්ච තැන අසුචි වලින්ම සෝදනවා වෙනුවට අපි කරන්න ඕනි කරන්නේ පිරිසිදු ජලයෙන් ඒ ටික හොදලා දාන්න එකයි කරන්න ඕන කරන්නේ. එතකොට ඒ අසුචි ටික ඉවත් වෙලා යනවා. පිරිසිදු තැනක් බවට අපට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආන්න ඒ වගේ තමයි පින්නතුනි යමෙක් දැන්නොත් එහෙනම් මොකද කරන්න ඕනේ කරන්නේ? ඒ බනින කෙනාට පෙරලා බනින්න යන්න හොඳ නෑ. ඒ වගේම කෙනෙක් ගැහුවොත් එහෙම ඒ ගහන කෙනාට පෙරලා ගහන්න යන්න එපා. ඒ බනින කෙනාට ගහන කෙනාට පහර දෙන කෙනාට කරන්න ඕනි කරන්නේ මෙත් සිතින් කටයුතු කරන එකයි. මෙහෙම මෙත් සිතින් කටයුතු කරන එක කවමදාකවත් පිණිතුනි පෙර පුහුණුවක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිසා ඔබ දවසින් දවස ඉගෙන ගන්න. අද දවස් ආරම්භයේම ටිකක් පුහුණු කරන්න. ඔය කියන විදියට මුළු සංසාර ගමන මේ තුලින් වාසනාවන්ත වෙනවා. එහෙම නොවුනොත් එහෙම පිනතුනි මේ තරහව, ද්වේෂය, වෛරය නිසාම අපේ සසර ගමන අභාග්‍ය සම්පන්න වෙනවා. ඒවට කියන්නේ පටිඝ ධර්මතා කියලා කියන්නේ පටිඝානුසය. ඒ නිසා අපි ද්වේෂය නැති කර ගන්නනේ තරහ නැති කෙනෙක් වෙන්න ඕනි කරනවා. දැන් ගත්තාම කෙනෙකුගෙන් ඇහුවා ඔබට තරහ යනවද කියලා ඇහුවොත් ඇත්තට ඒක සාමාන්‍ය දෙයක්. එයාට තරහ යන්න පුළුවන් නේද? දැන් නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් මෙහා ගත්තාම පිනතුනි ඒ පෘථග්ජන සත්වයන් තමයි ඉන්නේ. එතකොට මේ පෘථග්ජන සත්වයන්ට තරහ යන්න පුළුවන් පිනතුනි. තරහ යාම සාමාන්‍ය දෙයක්. පුජ්‍යලෙග්ගේ තියෙන සාමාන්‍ය තත්වයක් තමයි මනසේ තියෙන සාමාන්‍ය තත්වයක් තමයි තරහ යාම ද්වේෂයටපත් වීම. එතකොට තරහ යන ද්වේෂයටපත් වෙන පුජ්‍යලයා පිනතුනි ඒ තරහ යනකොට ඒ දෙස දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකට තමයි සතියක් කියලා තියෙන්නේ. සතියෙන් සිහියෙන් බලන්න ඕනි කරනවා. දැන් කණ්ණාඩිය ගාවට ගිහිල්ලා මූණ බලන්න තරහ ගියාම කොයිතරම් මූණේ වෙනසක් තියෙනවද? මූණ රතු වෙලා ඇති. අන්න ඒ වගේ. එතකොට පින්නතුනි ඒ ආකාරයට තරහ යාම කියන එක සාමාන්‍ය දෙයක්. අපි සතියෙන් දැකලා නැවත ඒක හදා ගන්න දෙයක් බවට පත් කර ගන්න ඕනි කරන්නේ. දැන් තරහ යාමෙන් එහාට ගත්තාම තරහ ගිය කෙනා ඒ ද්වේෂයට පත්වෙච්ච කෙනා ඒ බව එතනින් නතර කළේ නැත්නම් එහෙම ඒ තරහව පින්නතුනි ද්වේෂය වෛරයක් බවට පත් වෙනවා. ඒ වෛරය ක්‍රෝධය බද්ධ වෛරයක් බවට පත් වෙනවා. ඒතර බද්ධ වෛරයක් බවට පත්වීම තුළින් මේ ජීවිතයේ විතරක් නෙමුළු මහත් සංසාර භව ගමනම අභාග්‍ය සම්පන්න තත්වයටපත් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා උත්තම මනුස්ස ජීවිතයටපත් වෙච්ච ඔබ හැම දෙනාම ඒ ධර්මතාවයේ නුවණින් මෙනෙහි කරන්නට ඕනි කරනවා. ජීවිතය උනත් පිනතුනි උතුම් මනුස්ස ජීවිතය අභාග්‍ය සම්පන්න එකක් බවට පත්වීමට ඒක කාරණයක් වෙනවා. එක අවස්ථාවක පින්තුනි සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ බලන්න සවැත් නුවර වැඩ වාසය කරනකොට එක කාලි යක්ෂණිය කියලා එක තැනැත්තියක්. ඇය උදෙසා තමයි මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් බලන්න පින්තුනි එක අවස්ථාවක මේ කාලි යක්ෂණිය සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැසෙන අවස්ථාවේදී
ඒ පෙර ආත්ම භාවයේ දක්වාම දිව යන කාරණයක් බවට පත් වුණා ඒක. පින්තුනි බලන්න එක අවස්ථාවක එක ස්වාමි පුරුෂයෙක් ඉන්නවා තමන්ගේ අම්මත් ඔහුත් කතිකා කරගෙන තමන්ගේ නිවසට එක භාර්යාවක් සරණ පාවා ගන්න. එයට දරුවන් ලැබෙන්නේ නැහෙනි. ඉතින් දරුවන් ලැබෙන්නේ නැති වෙනකොට තමන්ගේ පරම්පරාව පවත්වාගෙන යන්න ඕනි කියලා ඒ නිවසට තවත් බිරිඳක් එක් කරගෙන එනවා. ඉතින් දෙවනි බිරිඳ එක් කරගෙන එනකොට අර පළවෙනි බිරිඳ ටිකක් අකමැති වුණා ඒකට. නමුත් පරම්පරාව පවත්වාගෙන යන්න ඉපේ නිසා දෙවනි භාර්යාවක් සරණ පාවා ගත්ත පින්තුනි. ඉතින් ඔහොම කාලය ගත වෙලා යනකොට දෙවනි බිරිඳ සරණ පාවා ගත්තට පස්සේදී ඒ දෙවැනි බිරිඳට පින්නතුනි දරුවෙක් හම්බ වෙනවා. දරුවෙක් කුස තුල පිළිසිඳ ගත්තට පස්සේදී ඒ පළවෙනි දරුවා කොහොම හරි බලන්න විෂ සහිත ආහාරයක් කෑම වේලක් දීලා මේ පළවෙනි බිරිඳ අර කුසෙහි දරුවා පිළිසිඳ ගත්තාට පස්සෙම නැති කළා දානවා කොහොම හරි. ඉතින් බලන්න අර දෙවනි අවස්ථාවේ කොහොම හරි අර දරුවා ආරක්ෂා කරගන්නවා කියලා දරුවෙක් බිහි කරනවා කියලා අර දෙවනි බිරිඳ කුස තුල දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා දැනගත් මොහොතේම අර පළවෙනි බිරිඳ ඒ දරුවත් වැඩෙන්න නොදී කොහොම හරි විස සහිත ආහාරයක් දීලා නැති කරනවා. ඉතින් බලන්න ඔහොම කාලය ගත වෙලා යනකොට තවත් දරුවෙක් කුස තුල පිළිසිඳ ගන්නවා. ඉතින් මේ පළවෙනි බිරිඳගෙන් කොහොම හරි මේ දරුවා ආරක්ෂා කරගන්න ඕනේ කියලා 9 මාසයක්ම මේ අම්මා කටයුතු කළා. ඊටම කටයුතු කරගෙන යනකොට කොහොම හරි විස සහිත ආහාරයක් කන්න දීලා අර තුන්වෙනි දරුවත් කුස තුලදීම මරණයටපත් කළා. ඉතින් පින්තුනි බලන්න දැන් කුස තුලදීම ඒ දරුවා මරණයටපත් කළාම අම්මටත් දරුවත් සමග මරණයටපත් වෙන්න අවස්ථාව තමයි උදා වුනේ. ඉතින් ඒ වෙලාවේ හරීම දැඩිසිතින් ද්වේෂයක් ඇති වුණා යම්මට. දැන් බලන්න මගේ පළවෙනි දරුවත් මේ විනාශ කළා, දෙවෙනි දරුවත් විනාශ කළා, තුන්වෙනි දරුවත් කුස තුලදීම දරුවා හරහට හිටා. ඒ නිසා භයානක මරණයක් වුණා ඒක. ඉතින් ඒ වෙලාවේ ඇය සිතින් සිතුවා කිව්වා මම මගේ පළමු දෙවන තුන්වන දරුවාත් මරණයටපත් කරගෙන දැන් මමත් මරණයටපත් කරන අවස්ථාවයි මේ උදා වුනේ. ඒ නිසා මගේ දරුවෝ විනාශ කළා වගේ මම විනාශ කළා වගේ කවදා හරි මමත් මේ දරුවොත් විනාශ කරනවා කියලා අන්න බාණ්ඩ දැඩි වෛර සහගත සිතින් බද්ධ වෛරයක් බවට පත් කරන මරණයටපත් වුණා. ඉතින් මරණයටපත් වීමත් සමග ඒ අම්මා පින්නතුනි බලන්න බැලලියක් වෙලා ඉපදෙන ඒ නිවසේම කිකිලියක් වෙලා අනිත් එක්කෙනා ඉපදෙනවා. ඉතින් ඊට පස්සේදී මේ කිකිලිය බිත්තර දානවනේ. පළවෙනි බිත්තරේ බැලලිය කෑවා, දෙවෙනි එකත් කෑවා, තුන්වෙනි එක බලන්න පින්නතුනි ඒ කිකිලියත් සමගම කෑවා. ඉතින් කිකිලිය ඒ මරණයටපත් වෙනකොට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා වෛරී සහගතව මරණයත් සමගම කවදා හරි මමත් උඹේ දරුව මේ විදිහට කනවාමයි කියලා හිතාගත්තාම ඉතින් එහෙම අන්තිමේ ඊළඟ ආත්ම භාවයේ ඉපදුනා. ඇය කොටි දෙනක් වෙලා ඉපදුනා. අනික් අම්මයි ඉපදුනා. බලන්න මුව දෙනක් වෙලා. ඉතින් මුව දෙන පැටව දානකොට පින්නතුනි පළවෙනි පැටවා කොටි දෙන කනවා අල්ලගෙන දෙවෙනි එක්කෙනත් එමය තුන්වෙනි එක්කෙනා කුස තුලදීම අම්මත් එක්කම කනවා. ඉතින් ඊට පස්සේදී බලන්න පින්නතුනි ඔහොම කාලය ගත වෙලා යද්දී සසර ගමනේ භයානක බව ඒ වේලාවේ මිනිස් දුවක් වෙලා උපදිනවා. අර කොටි දෙන ඊට පස්සේදී පින්නතුනි අනිත් අම්මා උපදිනවා යක්ෂණියක් වෙලා උපදිනවා. ඉතින් කාලි යක්ෂණිය කියන්නේ ඇය තමයි. ඉතින් බලන්න කාලි යක්ෂණිය පින්නතුනි අර මිනිස් දුවක් වෙච්ච ඒ දුව පළවෙනි දරුවා උපද්දවන්න හදනකොට මේ දරුවා ඉපදුනාට පස්සේ ඇය දරුවා කනවා. දෙවන දරුවත් කනවා. අන්තිමේදී තුන්වෙනි දරුවා උපදින්න ඉන්නකොට මහත්යත් එක්ක කතා කරගන්නවා අපේ ගෙදර යමු කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා දරුවා බිහි කරලා දරුවා හදා වඩාගෙන ටිකක් ලොකු වුණාට පස්සේ අපි නැවත එමු කියනවා. එහෙම කතිකා කරගෙන ඒගොල්ලෝ ගෙදර යනවා. දරුවා හදා වඩාගෙන ටිකක් ලොකු වුණාට පස්සේ දරුවත් අරගෙන ඔන්න අම්මයි තාත්තයි එනවා.
එන අතරමඟ විලක් තියෙනවා. ඒ සවැත්තුවර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආරාමයේ ළඟ. ඉතින් පින්තුනි ඔතනින් නානවා දැන් නෝනා මහත්තයාට දීලා නානවා මහත්තයා නෝනාට දීලා නානවා දරුවා. ඉතින් නෝනා නාලා ඉවර වෙලා දරුවා අතේ තියාගෙන මහත්තයා නානකොට පින්නතුනි ඈතින් යක්ෂණියේ යක්ෂාවේශ වෙලා දුවගෙන එනවා. දැන් පළවෙනි දරුවා දෙවෙනි දරුවා අල්ලගෙන කෑවා. ඉතින් කොහෙද ඒගොල්ලෝ ගියේ කියලා අහගත්තා. මේ අම්මගේ තාත්තගේ ගෙදර තමයි දරුවා බිහි කරන්න ගියේ කියලා දැනගෙන මේ යක්ෂණී පින්නතුනි දුවගෙන එනවා. ඉතින් ඈතින් එනකොට මහත්තයා බලන්න අර යක්ෂණී ආන් එනවා කියලා මේ අම්මා කෑ ගහනවා. ඉතින් ඒත් එක්කම අරගෙන ගියා භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ සිටින ආරාමේ. බුදුරජාණන් වහන්සේ ගාවට දුවගෙන අරන් ගියාට පස්සේදී ඒ කාරණාව කිව්වා. ඉතින් යක්ෂණියත් ඒ ආරාමේ ඇතුළට ඇතුල් වෙන්න හදනවත් එක්ක මෙතන සුමන කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා පින්නතුනි. එයා එන්න දෙන්නේ නැහැ යක්ෂණියට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිව්වා ඒ යක්ෂණියට ඇතුළට එන්න ඉඩ දෙන්න කියලා කිව්වා. ඊට පස්සේදී පින්නතුනි අර මිනිස් දුව මොකද කරන්නේ? අර තමන්ගේ දරුවා තුරුල් කරගෙන අඬ ඉන්නකොට භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිව්වා මගේ මේ ශ්‍රී පතුලොඩින් ওই පුංචි දරුවා තියන්න කියලා කිව්වා. ඊට පස්සේ අකමැති වුණා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ කියන නිසා තිබ්බට පස්සේදී මේක මහා වෛරයක් බවට පත් වෙමින් සංසාර ගමනින් ඉඳන් ආපු එකක්. ඉතින් ඒ නිසා මේ වෛරය දැන් බද්ධ වෛරයක් බවට පත් වෙලා ආ ගමන් මඟ පිළිබඳව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේදී කිව්වා පින්නතුනි නහි වේරේන වේරාණී කියන ওই ගාථාව බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට දේශනා කළා. කාලි යක්ෂණිය මුල් කරගෙන දේශනා කළා. ඉතින් කාලි යක්ෂණිය සෝවාන් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. කවමදාකවත් පින්නතුනි වෛර කරන කෙනාට ඔබ වෛර කරන්න යෑම තුලින් පින්නතුනි සසර ගමන මහා භයානක තත්වයට පත් වෙනවා. චුති චිත්තයෙන් පස්සේදී පින්නතුනි ලබන ප්‍රතිසන්දිය නිරය කරා අපායගාමී තත්වයකට උනත් ඇද වැටෙන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර අපාය හරියට මහා ගෙදර වගේ කියලා දේශනා කරන්නේ. අප්‍රමාණ සංසාර ගමන තුල උපදිමින් මරණයට පත් වෙමින් ගමන් කරන සසර ගමනේ පිණිස ද්වේෂයම සංවර්ධනය කරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. දැන් බලන්න රාගානුසය, පටිඝානුසය කියලා කිව්වහම දැන් රාග සිතිවිල්ලක් අපේ මනසේ ඇති වෙනවා නම් ඒ සිතිවිල්ල හරිම දූෂිත සිතිවිල්ලක්. ඒ වගේම පටිඝානුසය කියලා කිව්වට පස්සේ පටිඝ සහගත, ද්වේෂ සහගත සිතිවිල්ලක් අපේ මනසේ ඇති වෙනවා නම් ඒ ඇති වෙන සිතිවිල්ල වෛර සහගත සිතිවිල්ලක් නම් ඒක භයානකයි පින්නතුනි. ඒ තුලින් පින්නතුනි ද්වේෂයම නැවත නැවත වැඩෙනවා. අර අප්‍රමාණ සංසාර ගමනත් එක්ක විඥානගත වෙච්ච ඒ ද්වේෂය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. එතකොට හරියට අලුයට ගිනි පුපුරු තැම්පත් වෙලා තියෙනා වගේ අරමුණක් ආපු ගමන් මොකද වෙන්නේ? අර තරහ ඉස්මතු වෙනවා. ඒ තරහ ඉස්මතු වෙනකොට අපිට අපේ මනසින් නැවත ප්‍රාර්ථනා කරන්න ඕනේ මට තරහාවක් තරහාවක් ඇතිවා කියලා එහෙම කියන්න ඕනේ. රාග සිතවිල්ලක් ඇති වෙනකොට රාගයක් ඇති වේවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ. ඒක નિરાයාසයෙන් අර ගිනි පුපුරු ඉස්මතු වෙන්න වගේ අලු යටින් උඩට එන්න වගේ අන්න බලන සිතවිලි උඩට එනවා. ඒ නිසා පින්තුනි අපි ඒ බව දකින්න ඕන කරනවා. සිහියෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒ නිසා සිහි නුවණින් ඒ සිත දකින්න ශක්තිවන්ත වෙන කෙනාට, වීරයවන්ත වෙන කෙනාට තමයි සංසාර ගමන සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්තුනි තෘෂ්ණාව තුළින් තමයි මේ හටගන්නේ. ඒ නිසා පින්තුනි අපි මේ දැඩි තෘෂ්ණාව අපි සසර ගමනේ පුරුදු කරගත් නිසා, ඒ තුලින් දේශය සංවර්ධනය කරගත් නිසා අපේ සසර ගමන භයානක වූ තැනකට උනත් පත්වන්නේ ඒක හේතුවක් වෙනවා. ඒ නිසා කාන්තිමත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අතාපි සම්පජානෝ සතිමා විනේය. දැන් බලන්න පින්නතුනි අතාපි කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් යුක්තව දකින්න ඕන කරනවා. සිහි නුවණින් යුක්තව දකින්න ඕන කරනවා. සතියෙන් සිහි නුවණින් කියන සතියෙන් දකින්න ඕන කරනවා. සතියේ තියෙන පිනතුනේ සතර ආකාරයකට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා තියෙනවා. ඊතර බලන්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපට සිතට නැගෙන අකුසලය දකින්න ඕන කරන මේ මොකද්ද මේ අකුසලයක්ද?
එතකොට ඒ නැගෙන අකුසල් සිතට එන්ට ඉඩ නොදී වළක්වා ගන්න ඕනි කරනවා. ඒ වගේම සිතට ආපු නැති අකුසල් සිතට ඉස්මතු වෙන්න සංවර්ධනය වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමන්ගේ මනසේ තියෙන කුසල සිතක් තියෙනවා නම් ඒ කුසලේ සංවර්ධනය කර ගන්න ඕනි කරන සිතට ඉස්මතු නොවිච්චි කුසල ධර්ම සිතට සංවර්ධනය කරගෙන ඉස්මතු කරගන්න වීරියවන්ත භාවයටපත් වෙන්න ඕනි කරනවා. ආන් ඒ පුජ්‍යලයා තමයි පින්නතුනි සසර ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම සතර අපාය හරියට මහගෙදර වගේ මහගෙදරට ඇදී යන්නේ යම් කෙනෙක්ද ඒ මහගෙදර අපට බොහොම පුරුදු තැනක්. අන්න ඒ වගේ සසර ගමන තුල උපදිමින් මරණයටපත් වෙමින් ගමන් කරන මේ ගමනේ පින්නතුනි භයානක ලෝක කරා අපේ මේ විඥානයේ සිට ඇදී යන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරන්න ඕන කරනවා තුනුරුවන් ගුණ සිහි කරන්න, ධර්මයේ සිහි කරන්න. ඒ අනුව ඔබට ඒ සිහි කරන ධර්මයේ තුලින් සිහිනුවණින් යුක්තව කුසලයේ ඒ සිතින් හඳුනා ගැනීම තුලින් පින්නතුනේ අකුසල් සිත යටපත් කරගෙන කුසලයේ සංවර්ධනය කරගන්නට මඟ පෑදෙනවා. ඒ නිසා අකුසල් සිත දුරු කරගෙන කුසල් සිත සංවර්ධනය කරගන්න ඔබට මේ ශ්‍රවණය කළ ධර්මයේ තුලින් මේ ජීවිත සුවපත් කරගන්නට අවකාශය උදා වේවා. ගෞතම සම්මා සම්බුදු සසුනේදීම නිර්වාණ ශාන්තිය උදා කරගන්න මේ ධර්මයේ උපකාරයක්ම වේවා කියා ඔබත් ප්‍රාර්ථනා කරන්න. අද දවසේදී පින්නතුනි එහි පස්සිකෝ සඳහන් වැඩසටහන තුලින් දහම් ශ්‍රවණය කිරීම තුලින් රැස් කර ගන්නට යෙදුණු අනන්ත කුසලානිසංස ධර්මයන් අපි ලෝ සසුන් සුරකින්න දෙවියන්ට අනුමෝදන් කරමු. මියගිය සියලු ඥාතීන්ටත් ඔබත් මාත් හැදු වැඩු දෙමාපියන් ප්‍රමුඛ සත්පුරුෂ හැම දිනාටම පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ බඳු දහම් දේශනා වැඩසටහන් ගෙන එන ස්වර්ණවාහිනී නාලිකාවෙහි අධිපතිතුමන් ප්‍රමුඛ ඒ වගේම ආගමික අංශයේ අධ්‍යක්ෂකතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. සැමට පින් අනුමෝදන් වීම තුළින් පින්වන්ත මාධ්‍ය ගමනක් යන්න හැම දිනාටම මේ ධර්මයේ උපකාරයක්ම වේවා. හැම දිනාටම ගෞතම සම්මා සම්බුදු සසුනේදීම නිර්වාණ ශාන්තිය උදා කරගන්න මේ පින් උපනිශ්‍රය වේවා කියා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත සූවිසි සම්මා සම්බුදු ගුණ බලයෙන් යහපතක්ම සැනසෙල්ලක්ම සිද්ධ වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.